විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි දන්නවා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග පැසිෆික් කලාපීය විශේෂ සමුළුවක් ලංකාවේ පැවැත්වෙනවා. මේ සමුළුව ආරම්භ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමන් ඉතා වැදගත් ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා ලංකාව අඩු ආදායම්ලාභී වැඩි ප්‍රමාණයක් ජීවත් වන ආර්ථිකමය වශයෙන් ඉහළ ශක්තිමත්භාවයකින් නොමැති රටක් වුණත් අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය පසුගිය දශක දෙකක තුනක කාල සීමාවේදී ලෝකේ සංවර්ධිත රටක පවතින සෞඛ්‍ය පද්ධතියට ආසන්න හෝ සමාන හෝ මට්ටමකට ඉතා දියුණු සෞඛ්‍ය සේවා ලබා දෙන රටක් විදියට ඔවුන් අඳුනා ගන්නා බව. මේක කියන්නේ මේ රටේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාත් ළඟ තියාගෙන පහුගිය අවුරුදු 25ක 30ක කාල සීමාවේදී අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ඇතුළු සෞඛ්‍ය සේවාවේ පුළුල් දියුණුව නිසා අපට පුළුවන් වෙලා තිබෙනවා ලෝකයේ සංවර්ධිත රටවල් වල සෞඛ්‍ය දර්ශකවලට ආසන්න හෝ සමහර දර්ශක ඒවා අභිබවා යමින් ලෝක සෞඛ්‍ය සංවිධානයම වරක් පෙන්눔 කළා තුන්වන ලෝකයේ රටක් දියුණු වෙමින් පවතින රටක සෞඛ්‍ය පද්ධතිය වෙනස් කරලා වඩා සාර්ථක තැනකට ගෙන යන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරනවා නම් අධ්‍යයනය කරන්න හොඳම රට ශ්‍රී ලංකාව කියලා. දැන් මීට වසර කිහිපයකට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියපු ඒ ප්‍රකාශය යලි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තුමන් ලංකාවේදී මීට දින කිහිපයකට කලින් ප්‍රකාශ කරමින් මේ පෙන්눔 කරන්නේ මොකද්ද? වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී කියපු එක අසත්‍ය සහගත ප්‍රකාශයකට එරෙහිව කරන උඩුගම් බලා යාම. අවුරුදු 76ක සාපයක් යටතේ මේ රටේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා නම් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් ළඟින් තියාගෙන කොහොමද කියන්නේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ලෝකේ ඉතා දියුණු තැනකට ගමන් කරන්නට මේ රටේ හිටපු දේශපාලන අධිකාරීන් ආණ්ඩු රජයන් ඒවයි නිලධාරීන් ඒව යටතේ වැඩ කරපු විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලබා දෙන 15ම ශ්‍රේණියේ ඒ සෞඛ්‍ය සේවකයා දක්වා කරපු කැපකිරීම ඉතා විශිෂ්ට බව දැන් පිළිගන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරගේ ප්‍රකාශයම මේ ආණ්ඩුවට එරෙහි වෙච්ච පාරාවලල්ලක් බවට පත් වෙනවා. අපේ රටේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ දියුණුව ද්විතීයික සහ තෘතීයික සත්කාරක සේවාවල දියුණුව කලින් කලට මේ රටේ හිටපු ආණ්ඩු මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ පැත්තේ ඉඳලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන සංවර්ධන දර්ශක සහස්ත්‍ර සංවර්ධන අරමුණු එකතු කරගෙන තමයි ජාත්‍යන්තරයට ගැලපෙන විදියට සකස් කරලා අද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ තියෙන ඉහළම තැනට ගේන්න සමත් වෙලා තිබෙන්නේ. ඒ ප්‍රකාශය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා ළඟ තියාගෙන වීමම මං හිතන්නේ ආණ්ඩුව මෙච්චර කල් කියපු ඒ අසත්‍ය සහගත ප්‍රකාශය මුලින් උදුරා දමන්නට ප්‍රධාන හේතුවක් බවට අපට පෙන්눔 කරන්න පුළුවන්. හැබැයි ඒ විදිහට ආපු සෞඛ්‍ය පද්ධතියට පහුගිය අවුරුද්දේ මොකද වුනේ? අද වෙන විට කොළඹ ජාතික රෝහල ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් වල විශේෂයෙන්ම වකුගඩු රෝහල් වල කාන්දු පෙරණය බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ට අවශ්‍ය කරන AVF නීඩල් ඇතුළු ඒ ප්‍රධාන පෙළේ ශල්‍ය උපකරණ ඖෂධ වල හිඟයට මුහුණ පාලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමන් කිව්වා 12 වෙනිදා වෙනකොට මේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්නය විසඳන බව. හැබැයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොත වනතුරු ඒ වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන අදාළ එන්නත් කටු ලබා දීමේ යාන්ත්‍රණය සෑම රෝහලකම 100% සම්පූර්ණ කරන්න සමත් වෙලා නැති බව තමයි රෝගීන්ගෙන් වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි රෝහල් වල අධ්‍යක්ෂකවරු රෝහල් වල ඖෂධ වේදීන් තමන්ගේ රෝහල් වල නැති ලේඛන නිකුත් කරන්න පටන් අරන් තිබෙනවා. මේවායේ දිගපළල ඖෂධ කාණ්ඩ 100 200 මේ විදියට නැති බව තමයි රෝහල් වල කරුණු අනුව වාර්තා වෙන්නේ. මේ නැති ඖෂධ අතර IV නොඇඩ්‍රලින් වගේ ජීවිතාරක්ෂක ඖෂධ පවතින බව වාර්තා වෙනවා. ඒ වගේම තමයි කෙෆටැක්සින්, ක්ලැරිට්‍රොමයිසින්,
ලියනොෆ්ලොක්සසිලින්, වෙරපෙමිල්, ඒ වගේම තමයි හිමොෆීලියා රෝගීන්ට ලබා දෙන ෆැක්ටර් 8, ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන්ට සැකසහිත ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයෙන් පෙළෙන පුද්ගලයන් ලබා දෙන ටැමිෆ්ලු, ඒ වගේම තමයි IV ඇමිකසින්, තවත් ඖෂධ තිබෙනවා වෙරපෙමිල්, හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබා දෙන GTN, ඒ වගේම තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ශ්වසන අපහසුතා රෝගීන්ට අපි කියනවා අර නෙබියුලයිස් කරන්න නැත්නම් දුම අල්ලන්න භාවිතා කරන සල්බියුටමෝල් ඕරල් සොලියුෂන්, වමනය ඇතුළු රෝගී තත්ත්වයන්ට ලබා දෙන ප්‍රොමෙතසින්, මැක්සලෝන් වගේ ඖෂධ කාණ්ඩ විශාල ප්‍රමාණයක හිඟය අද වන විට රෝහල් පද්ධතිය මගින්ම පිළි අරගෙන තිබෙනවා. දැන් මේ නැති ඖෂධයකෝ විශාල මුදලක් ගෙවලා බාහිරින් ප්‍රාදේශීය මිලදී ගැනීම විදිහට මිලදී ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දානපතියන්ට කියන්න සිද්ධ වෙලා තිබෙනවා මෙන්න මේ බෙහෙත් ටික නෑ, මේ බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා රෝහල්ට පරිත්‍යාග කරන්න කියලා. ඉතින් එහාට ගිහිල්ලා ශල්‍ය කර්මයක් සිදු කරන්න යන විට අද මහන නූල, මහන මැහුම, නයිලෝන් එක, ප්‍රෝලීන් එක අද රෝගියාට රෝහල්ට ගෙනියන්න වෙලා තිබෙනවා. ඒතර එහෙම බැලුවම පේනවා අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන් කියපු සෞඛ්‍ය පද්ධතිය මෙතනින් එහාට ගෙනියන්න වර්තමාන ආණ්ඩුවේ පරිපාලනය සමත් වෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් දැන් මේ රටේ මහ ජනතාව ඉදිරියේ තිබෙනවා. හදවත් සැත්කම් වල පොලිම 20යි 29 20යි 30 වෙනකම් දිගු වෙලා තිබෙනවා. සැත්කමකට දිනේ ලැබෙනකොට රෝගියා ගොඩක් වෙලාවට මැරිලා, මිය ගිහිල්ලා. අතේ මුදලක් තිබෙනවා නම් විතරක් තමන්ගේ ගේ දොර ඉඩකඩම් යාන වාහන උගස් තියලා පෞද්ගලික අංශයට ගිහිල්ලා ශල්‍ය කර්මය කරගන්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. රටේ ජනගහනයෙන් 25ක් 35ක් වගේ ප්‍රමාණයක් දුප්පත්කමට ගොදුරු වෙලා නැත්නම් ගොදුරු වෙමින් පවතිනවා. බැලූ බැල්මට පේන ආර්ථික ස්ථාවරභාවය ඇතුලේ අපට නොපෙනෙන අයිස් කන්දක නොපෙනෙන පතුල වගේ ආර්ථික අර්බුදය හමුවේ මේ රටේ මහ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ බරපතල අර්බුදයකට අද ගමන් කරලා තිබෙනවා. අතේ තියෙන සල්ලි ටික මත Taman ජීවත් වෙනවද නැද්ද කියන එක තවදුරටත් තීරණය වෙනවා නම් ඒක නිදහස් සෞඛ්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රාදේශීය රෝහල් ටික පොඩ්ඩකට අමතක කරාම කොළඹ ජාතික රෝහලේ විතරක් තියෙන අඩුපාඩු ප්‍රමාණය අති විශාලයි. ඖෂධ හිඟය, වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න ගියාට පස්සේ CT එකක්, MRI එකක්, ඇන්ජියෝග්‍රෑම් එකක්, ස්කෑන් එකක් ඒකේ පොලිම ඉතා දිගු වෙලා තිබෙනවා. පරීක්ෂණ ඉවර වුණාට පස්සේ ප්‍රතිඵල මෘදුකාංගගතව ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා. ඒතර මේවා පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්න, පහුගිය කාලේ විසඳුනේ නැති ප්‍රශ්න විතරක් නෙමෙයි. ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පහුගිය මාස 12ක කාලයේදී මේ වර්තමාන ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.